හෙලෝ යාලුවනි මංග දවලට කියල දෙන්න මේ දවස්සල ට්‍රෙන්ඩිංම වෙන්න ටොපික් එක හෙමනත්තම් මේ දවසල වෛරල් මෑන වීඩියෝකින් ඔයාල කොහමද ගොඩ යන්න කියලා ඔයාලට මෙන්න මේ ස්ටෙප්ස් ටික හරියට ෆලෝ කරනවා නම් ඔයාලා මේ දවස්සල වෛරල් යන දේවල්ගෙන පොඩි ටච්ච එක ඉන්නවානම් ඔයාට මෙතරින් ලේසියම්ම මාසකට හොඳ ගානක් හොයාගන්න පුළුවන් මෙන්න මේ YouTube එක පවිච්චි කරලා එන අපි පට්පට් කාල පළමු කොහොමදේ වැඩේ කරන්න කියලා හරි ඔයාලට පේන ඇති මම මෙතන YouTube එක ගිල්ල තින ම එක ඉන්කොක්නිට මොඩ්ඩෙන් ඔපන් කරන්න තියෙන මගේ කිසිම සර්චිස්ට්‍ර මං ආලට එකද පෙන්න්න තම ම හෙම කරන්නේ මං මෙතර සර්ච් පායක ගිල්ලා මේ දවසල වයිරල් මෑන ටොපික් එකක් තම ට්‍රිප් එක පාන්දරින් සිදුව ඔයාලට පේන ඇති ම මෙතන අකුරු තුනක්ම ගහද්දී ඔයාට මෙතන පේන ඇති මේ සම්පූර්ණ ලිස්ටගේම එන්නේ ට්‍රිප් එක පාන්දරින් කියන සිින්දුවට අදාල ඒවා බලන්න ට්‍රිප් එක පාන්දරින් ට්‍රිප් එක පාන්දරින් සෝන් ට්‍රිප් එක පාන්දරින් කැරකි ට්‍රිප් එක සෝන් ට්‍රිප් එක පාන්දරින් ඩජ මේ වගේ සෑහන සර්ච් රිශල්ටෝගයක් ඇවිල තින මේ දවසල ට්‍රෙන්ඩිං යන සිදුව ඒක වෙන හිද හරි එතකොට ම මෙතන රිසල්ට ගන්න එතකොට අට පේන ඇති මෙතන සෑහන රිසල්ට වගයක් කෙනවා ඔරිජිනල්ම සිින්දුව තම මුලින්ම එන්නේ හරි ඊට පස්සවට පේන ඇති මේ ට්‍රිප් එක පාන්දරින් කියන සිදුවට අදාල ගොඩක් වීඩියෝ මෙතන අපිට බලාගන්න පුළුව ෂෝට් සෑන ප්‍රමාණයක් තියනවා මේ ට්‍රිප් එක විතරක්ම පවිච්චි කලා වාට පේනති සෑන ෂෝට්ස් තෝගයක් සෑන ලොං වීඩියෝස් තෝගයක් මෙතන අදල තින මේ බලන්නට ගිලති බියස් ප්‍රමාණය විසි දෙකයිකේ එකසේ අත්ලිස්සායකේ අතරයි දශමහයකේ මේ වගේ සෑහැන වියස් තෝගයක් කියල තියෙනවා මෙන්න මේ සිින්දුව නිසා බලන්න එකම එක සිින්දුවයි ඒ හැබැයි ඒක වටේ තව වීඩියෝස් කීයක් මෙතන හැදිල තියෙනවද ඒක තම කියන්නේ ඔයා මේ දවසලන ට්‍රෙන්ඩින් ටොපික්යක් ගැන ට්‍රෙන්ඩින් සිදුවක් වේවා වෙන ඕනම ට්‍රෙන්ඩින් ටොපික්යක් ගැන ඔයා ටච්චක ඉන්නවනම් ඔයාටත් ඒක රිලේටඩ් මාකරේ කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා YouTube එකට දාන්න පුළුවන් YouTube එකට දැම්ම කියන්නේ ඔයාගේ වීඩියෝ එකටත් මේ වගේ සෑන වියස් ප්‍රමාණයක් එන්න ලොකු chance එකක් තියෙනවා මොකද ඒ කාලෙට හැමෝම හොයන්නේ ඒක ගැන එතකොට හැමෝම ඒක ගැන හොයන්න YouTube ඇල්ගොරිතම් එකනොත් ඔයාගේ වීඩියෝ එක මිනිස්සුන්ට සජෙස්ට් කරනවා වැඩි වෙනවා මොකද ඒක ඒ දවස්වල මිනිස්සු වැඩියම හොයන දෙයක් හින්දා ඒක නිසා ඔයත් ඒ කාලට යන ට්‍රෙන්ඩ් එකත් එක්ක එකතු වෙලා ඔයාගේ channel එකේ views ගානත් වැඩි කරන්න try එකක් දෙන්න. හැබැයි එහෙම කරනවා කියලා කොහෙටවත් නැති අදාළම නැති වැඩකට නැති දේවල් කරන්න එපා. අපේ ලංකාවේ කට්ටිය නම් ගොඩක් වෙලාට gossip related දේවල් තමයි වැඩිපුරම බලන්නේ. එහෙමයි කියලා ඒ gossip එකක් වුණත් ඔයා හරි විදිහට දෙන්න. ඔයාගේ වීඩියෝ එකේ quality එකක් තියාගෙන අනිත් මිනිස්සුන්ට බලන්න පුළුවන් දේකුත් දෙන්න. එතකොට තමයි ඔයාගේ channel එකේ sustainability එක තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ channel එක දිගු කාලයක් මිනිස්සුන්ගේ views ගන්න තැනකටපත් වෙන්නේ අන්න ඒ විදිහට ඔයාගේ වීඩියෝ එකේ quality එකත් මේන්ටේන් කරගෙන ඉවරයි. හරි. මට ඒක අද පෙන්වන්න ඕනුනේ මේ වගේ ට්‍රෙන්ඩින් වෙන ටොපික් එකකින් කොහොමද ඔයාලගේ channel එකේ views වැඩි කරගන්න කියන එක copyright issues වදින්න නැති විදිහට ගන්නත් අමතක කරන්න එපා. එහෙම වුණොත් ඔයා කොච්චර views ගත්තත් වැඩක් නැහැ. ඔයාගේ වීඩියෝ එකට copyright වැදුනොත් ඔයාට ඒකේ මාකර income එකක් හම්බුනොත් ඒක සම්පූර්ණයෙන් යන්නේ ඒ content එක අයිති එක්කනට. ඒ නිසා ඒකත් අමතක කරන්න නැතුව හරියට ඔයාගේ වැඩේ සාර්ථක කරගන්න. එහෙනම් කට්ටියටම ජය වේවා.